දවස් 15 කියන්නේ ඔයා ස්මාර්ට් විදියට හොඳට හිතලානේ ગેප් වලදී මොන සබ්ජෙක්ට්ස් අපි පාඩම් කරන්නේ. සෑම් එක අතරෙත් ඔයාලා ගාව හොඳ ටයිම් ටේබල් එකක් තියෙන්න ඕනේ. මේවා මුලින්ම පාඩම් කරන්න ගන්න නම් එපා. ඉතින් මේ දවස් 5 ඔයා මොනවද කරන්න ඕනේ? හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඉතින් පාඩම් කරලා නැති කෙනෙක්ට උනත් අන්දලෙන් වරදින ඒවා ඉතින් මේ දවස් 4ේදී ඔයාලා පොඩ්ඩක් බලන්නක්ම ගොඩාක් ඉම්පෝටන්ට් ටිප් එකක්. එයාට දවස් 4ක් ඉතුරුයි ක්වෙස්චන්ස් ප්‍රැක්ටිස් කරන්න. අනකොට දවස් 14ක් වගේ ગેප් එකක් තියෙනවා ඊළඟ සබ්ජෙක්ට් එකට රෙඩි. නංගිලා මයිලාට තියෙන ප්‍රශ්නේ හැමදේටම සොලියුෂන්ස් දෙනවා. දැන්ම ගිහින් ඔයාලගේ ටයිම් ටේබල් එක බලන්න. ඒකේ ඔය බය සම්බන්ධව ගොඩාක් කතා කළා. රෙකමන්ඩ් කරනවා ඔයාලගේ හෙල්ත් එකටත් හොඳ නිසා. හරිම ස්වීට් හරිම ලස්සන විදියට කමෙන්ට්ස් දාලා තියෙනවා. Hello besties, welcome back to my YouTube channel. So besties, ඔයාලට කොහොමද? මම හිතනවා ඉතින් ඔයාලා මේ දවස්වල මහන්සි වෙලා ස්ටඩි කරනවා ඇති කියලා. මොකද කිව්වොත් අපිට දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් 15ක් වගේ චූටි කාලයක්. besties මට කියන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයාලා මන් දාපු කලින් වීඩියෝ එකට ගොඩාක් කමෙන්ට්ස් දාලා තිබුණා. හරිම ස්වීට් කමෙන්ට්ස්. ඒවා දැක්කම ඉතින් ආයෙත් තව වීඩියෝස් ඔයාලා වෙනුවෙන් ගේන්න ගොඩාක් ආස හිතෙනවා. ඉතින් ගොඩාක් නංගිලා මල්ලියට මේ දවස්වල තියෙන ප්‍රශ්න, පාඩම් කරද්දී එන ප්‍රශ්න, එතකොට නිදිමත ඒ වගේ හැම ප්‍රශ්නයක්ම ඉතින් මට ගොඩාක් කමෙන්ට්ස් වලින් මගෙන් අහලා තිබුණා. අනේ අපි තව වීඩියෝස් ගේන්න, මොටිවේෂන් වීඩියෝස් ගේන්න, ඒ වගේ ගොඩාක් දේවල්. ඉතින් ඒ වගේම ඒවා හරි ලස්සන විදිහට ස්වීට් විදිහට තමයි අහලා තිබුණේ. ගොඩාක් නංගිලා මල්ලිලා ඉතින් හරිම ලස්සන කමෙන්ට්ස් දාලා තිබුණා. ඒ නිසාම තමයි ඉතින් මේ වගේ වීඩියෝ එකක් ආයෙත් ඔයාලා වෙනුවෙන්ම මේ දවස් 15ට අපි රෙඩි වෙන්නේ කොහොමද කියලා ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න හිතුවේ. So guys, අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු අපිට මේ ඉතුරු වෙලා තියෙන දවස් 15 කොහොමද මැක්සිමම් විදිහට යූස් කරන්න කියලා. ඉතින් අපේ මේන් සබ්ජෙක්ට්ස් තුනක් තියෙනවා. ඒ තුන මේ දවස් 15ට බෙදාගෙන පේපර්ස් ප්‍රැක්ටිස් කරන එක, ඒ වගේම රිවිෂන්, ඒ කියන්නේ අපේ තියරිස් ටික ආයෙ මතක් කරගන්න. ඒ දේවල් අපි කොහොමද ටයිම් මැනේජ් කරගෙන ලස්සනට වැටික් කරගන්නේ කියලා ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. besties ඉතින් මේ දවස් 15 කියන්නේ ඔයා ස්මාර්ට් විදියට හොඳට හිතලා ප්ලෑන් කරන්න ඕනේ දවස් 15ක්. මොන සබ්ජෙක්ට්ස්ද මුලින් බලන්නේ? එතකොට අපිට A levels වල ගැප් තියෙද්දී ගැප් සබ්ජෙක්ට්ස් කොහොමද පාඩම් කරන්නේ? ගැප් වලදී මොන සබ්ජෙක්ට්ස්ද අපි පාඩම් කරන්නේ? අර ඒ වගේ ලස්සනට ටයිම් මැනේජ් කරන්න, ඒ වගේම හොඳ ප්ලෑන් එකක් ගහන්න පුළුවන් හොඳම කාලයක් තමයි ඉතින් මේ ගෙවෙන්නේ. ඉතින් ඔයාලට හිතුමතේට ඔයා එක සබ්ජෙක්ට්ස් අරගෙන එතකොට මික්ස් එකේ පාඩම් කරන්න ගත්තොත් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි බලමු මේ දවස් 15 කොහොමද ස්මාර්ට් විදිහට ටයිම් මැනේජ් කරගෙන ප්ලෑන් කරන් වැඩ කරන්න කියලා. So besties ඉතින් අපි දැන් කතා කරමු මේ දවස් 15 කොහොමද ස්මාර්ට් විදිහට ප්ලෑන් කරන්න කියලා. ඉතින් මම ඔයාලට ෂෙයා කරගන්නම් ටිප්ස් ටිකක්. ඉතින් අපි වැඩි කතාවක් නැතුව ටිප්ස් වලට යමු. Tip number 1, use 5 days for a subject. Guys, ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් 15යිනේ. ඉතින් මේ දවස් 15 අපිට එක සබ්ජෙක්ට් එකකට දවස් 5 ගන්න බෙදලා පාඩම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දවස් 15 සබ්ජෙක්ට්ස් තුනට බෙදුවම එක දවසකට දවස් 5ක් අපිට හම්බෙනවා. ඉතින් මේ දවස් 5 අපි කොහොමද ස්ටඩි කරන්න කියලා බලමු. Guys, ඉතින් මේ දවස් 15 අපි සබ්ජෙක්ට් පහට බෙදද්දී හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයාගේ එක්සෑම් එකේ ලෙවල් එක්සෑම් එකේ මුලින්ම තියෙන සබ්ජෙක්ට් එක තියෙනවනේ. අන්න ඒ සබ්ජෙක්ට් එක ඔයාට අමතක වෙලා මුලින්ම පාඩම් කරන්න ගන්න නම් එපා. ඔයා ඒ සබ්ජෙක්ට් එක තමයි අවසාන දවස් 5 පාඩම් කරන්න තියාගන්න ඕනේ. මොකද කිව්වොත් ඔයාට මුලින්ම තියෙන සබ්ජෙක්ට් එක තියෙනවානේ. අන්න මුලින්ම තියෙන සබ්ජෙක්ට් එකට අදාළ දේවල් තමයි ඉතින් ඔයා ඊට කලින් දවස්වල පාඩම් කරන්න ඕනේ. ක්වෙස්චන්ස් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් ඔයාට මුලින්ම තියෙන සබ්ජෙක්ට් එකට අදාළ ක්වෙස්චන්ස් තමයි. ඉතින් ඒ නිසා ඔයා අවසාන දවස් 5 allocate කරන්න ඕනේ ඔයාට මුලින්ම තියෙන සබ්ජෙක්ට් එකට. ඒක ඉතින් හොඳට මතක තියාගන්න. Next tip, how to plan the 5 days. So besties, මම කිව්වනේ එක සබ්ජෙක්ට් එකකට දවස් 5 ගානේ allocate කරන්න කියලා. ඉතින් මේ දවස් 5 ඔයා මොනවද කරන්න ඕනේ? ඔයාට පුළුවන් එක දවසක් අරගෙන, ඒ කියන්නේ පළවෙනි දවස් අරගෙන ඔයාට පුළුවන් තියරි ඔක්කොම ටික ආයෙ බලාගෙන යන්න. දැන් වෙද්දි ඉතින් තියරියෙන් පාඩම් කරලා ඇතිනේ. ඉතින් පාඩම් කරලා නැති කෙනෙක්ට උනත් අද දවසේ කියන්නේ එක දවසක් අරගෙන ඔයාට පුළුවන් තියරි ඔක්කොම බලාගෙන යන්න. ඉතින් දැන් හොඳටම පාඩම් කරලා ඉන්න ළමෙක් ඉන්නවා කියන්නකෝ. ඉතින් යාට හොඳටම තියරි ටික මතකයි. ආයෙ ඉතින් ගොඩ මහන්සි වෙන්න ඕනේ නැහැ පාඩම් කරන්න. ඉතින් එයාට පුළුවන් ෆස්ට් ඩේ එකේ තියරි ටික බැලුවා. ඊට පස්සේ යට දවස් 4ක් ඉතුරුයි ක්වෙස්චන්ස් ප්‍රැක්ටිස් කරන්න. ගයිස්, මෙතන ක්වෙස්චන්ස් ප්‍රැක්ටිස් කරද්දී දැන් ඔයාලා පාස් පේපර්ස් වල ක්වෙස්චන්ස් එහෙම ගොඩාක් ප්‍රැක්ටිස් කරලා ඇතිනේ දැන් වෙද්දි. ඉතින් මේ ප්‍රැක්ටිස් කරපු ක්වෙස්චන්ස් වල ඔයා දන්නවා ඔයාට හැම වෙලේම වර්ධින ටිකක්. අර මම කලින් වීඩියෝස් වල ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ කරෙක්ෂන් ඩයරි එකක්. අන්නේ කරෙක්ෂන් ඩයරි එකේ ඔයාට හැම වෙලේම වර්ධින ඒවා ඉතින් මේ දවස් 4ේදී ඔයාලා පොඩ්ඩක් බලන්න, ඔයාලා රිවිව් කරන්න ඕනේ. ඉතින් තියරිස් හොඳටම පාඩම් කරලා මතක තියෙන ළමයින්ට ඉතින් එක දවසින් පොඩි රිවිෂන් එකක් දාගන්න පුළුවන්. ඒත් දැන් මුකුත් වැඩි බය නැති රිවිෂන් ලොකුවට පාඩම් නැති ළමයින්ට
ඔයා 2 days ගන්න. ඒ කියන්නේ පළවෙනි දවස් දෙකේ ඔයා theories ටික පොඩ්ඩක් බලලා මතක් කරගෙන පොඩ්ඩක් පාඩම් කරනවාට දවස් දෙකක් තියෙනවා. ඊතුරු දවස් තුනේ ඔයාට පුළුවන් questions practice කරන්න, මොන වගේ questions දාවි කියලා බලන්න. ඒ වගේම time තියලා ගානක් දෙකක් මොනවා හරි practice කරන්න. අන්න ඒකට ඔයාට දවස් 3ක කාලයක් තියෙනවා. guys ඔයා ඉතින් ගොඩාක් හොඳට පාඩම් කරලා වැඩ කරලා දැන් ඉතින් paper එක ලියන්න ගොඩාක් හොඳට ready වෙලා ඉන්න ළමෙක් නම් ඒ වගේම වැඩ කළා නැති පාඩම් කරන්න තව චුට්ටක් ඉතුරු වෙලා තියෙන. ඉතින් තව වැඩ කරන්න තියෙන ළමෙක්ට උනත් ඉතින් මේ දේවල් apply කරන්න පුළුවන් විදිහට දවස් 5 බෙදාගන්නේ කොහොමද කියලා ඉතින් මම දැන් ඔයාලට share කරගත්තා. Next tip, how to study in gap days. besties ඉතින් ඔන්න දැන් මම ඔයාලට share කරගන්න යන්නේ ගොඩාක් important tip එකක්. ඉතින් දැන් ඔයාලගේ A level exam එකේ දවස් තියෙනවනේ gap days. ඒ කියන්නේ ඔයාලගේ හිතන්නකෝ එක subject එකක් තිබිලා දවස් 14ක් විතර gap එකක් තිබිලා තමයි ඊළඟ subject එකේ exam එක තියෙන්නේ. ඉතින් ඔයා හිතන්නකෝ අර දවස් 14ක් වගේ gap එකක් තියෙනවා ඊළඟ subject එකට ready වෙන්න. ඉතින් එක subject එකක් මේ දවස් 14 බලන්න වඩා අපිට හොඳට ඒක plan කරන්න පුළුවන් smart way strategically plan කරා නම් ඔයාට තේරෙනවා මේ දවස් 14 අපිට දවස් 7ක් පුළුවන් එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න. ඒ වගේම ඊතර දවස් 7 පුළුවන් තව සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න. ඉතින් ඔයාලගේ ටයිම් ටේබල් එක බැලුවම ඔයාලට තේරෙනවානේ සමහර දවස්වලට හරිම ගැප් අඩුයි. ගැප් තියෙන දවස් 2ක් දවස් 3ක් වගේ පොඩි කාලයක්. ඉතින් ඔයාලට තේරෙනවා අර වගේ ලොකු ගැප් එකක් හම්බුනොත් මට අර පොඩි ගැප් තියෙන දවස්වලට අදාළ සබ්ජෙක්ට් පාඩම් කරලා තියාගන්න පුළුවන්. knowledge එක refresh කරගන්න පුළුවන් කියලා ඔයාලට තේරෙනවා. so guys ඔයාලා දැන් කරන්න ඕනේ මේ දැන්ම ගිහින් ඔයාලගේ time table එක බලන්න. A level time table එකේ ඔයාලට gaps කොහොමද තියෙන්නේ? ඔයාට සමහරවිට දවස් 14ක gap එකක් එන්න පුළුවන්. ඒ වගේම සමහර subjects අතර පොඩි දවස් 3ක, දවස් 2ක, දවස් 4ක වගේ චූටි gaps තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන්ම කරන්න ඕනේ gaps කොහොමද තියෙන්නේ කියලා බලලා අඩු gaps තියෙන දවස් බලලා අන්නේ අඩු gaps තියෙනවා නම් අර ලොකු gap එකක් තියෙන දවස් බලලා අඩු gap තියෙන දවසුත් බලලා ඉතින් අර අඩු gap තියෙද්දි අපිට ready වෙන්න ලොකු time එකක් නැහැනේ. ඉතින් අර ගොඩාක් time එක තියෙනවා අර gap එක වැඩි දවස්වල. ඉතින් අපි කරන්න ඕනේ gap එක ගොඩක් තියෙනවා නම් ඒ දවස් බෙදා ගන්න ඕනේ අර gap අඩු තියෙන subjects වලට පොඩ්ඩක් ready වෙන්න. ඉතින් එහෙම කරා නම් ඔයාට ලොකු issue එකක් වෙන්නේ නැහැ දවස් 2යිද දවස් 3යිද ready වෙන්න තියෙන ඊළඟ subject එකට කියලා. මොකද ඔයා කලින් දවසේ, ඒ කියන්නේ කලින් දවස්වල gap ගොඩක් තියෙන දවස් ඔයා බෙදාගෙන පාඩම් කරලා තියෙනවා. බෙදාගෙන knowledge එක refresh කරගෙන තියෙනවා. guys ඉතින් මේ දවස් ටික, ඒ කියන්නේ මේ gap days තියෙන්නේ ඔයාලට exam එකක් ඉවරලා ඊළඟ exam එක පටන් ගන්න තියෙන gap එක ගොඩාක් important. මොකද ඔයාට මේ දවස්වල තමයි ඉතින් knowledge එක refresh කරගන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් සමහර අයට chance එක තියෙනවා gap එක ගොඩාක් තියෙනවා subjects අතර. ඒ සමහර අයගේ ඉතින් දවස් 3 දවස් 4 gap තියෙන දවසුත් තියෙනවා. ඉතින් ඒ නිසා bestම option එක තමයි ඔයාගේ gap days ඔයා වෙනම බලලා ගොඩාක් gap එක තියෙන subjects බලලා ඒවට ඔයා බෙදා ගන්න. ඔයාට gap එක අඩු subjects තව හොඳයි නම් knowledge එක refresh කරගන්න ඕනේ කියලා ඔයාට හිතන ඒවා තියෙනවනම් නැත්නම් ටිකක් ගණන් ටිකක් හදලා practice වෙන්න ඕනේ කියලා හිතනවනම් ඔයා ඒ දේවල් add කරලා ලස්සන time table එකක් හදාගන්න. ඒ කියන්නේ exam එක අතරේ ඔයාලා ගාව හොඳ time table එකක් තියෙන්න ඕනේ. මේ දේවල් තමයි මම පාඩම් කරන්නේ. මේ subjects තමයි මේ දවස්වල මම allocate කරන්න කියලා. නැත්තම් මේ A level exam එක පටන් ගන්නකම් විතරක් නෙවෙයි ඔයාලා මේ time table එකට ලස්සනට දවස් බෙදාගෙන වැඩ කරන්නේ. ඔයාලා මේ දවස් බෙදාගෙන වැඩ කරන එක කරන්න ඕනේ A level exam එක අතරතුරේ. ඉතින් A level exam එක අතරතුරේ මේ gap days බලලා ඒවට අදාළව ඔයාලා දවස් allocate කරගන්න ඕනේ. මෙන්න මේ දේවල් මේ subject එක තමයි මම පාඩම් කරන්නේ මේ දවස්වල කියලා. Next tip, how to study without feeling sleepy. guys මම කලින් වීඩියෝ එකේ ඔයාලට share කරගත්තා ඔයාලා කොහොමද මේ නිින්ද නැති කරගන්නේ. ඒ කියන්නේ නිදිමත හැම වෙලේම ඇවිල්ලා මුළු දවසෙම කිසිම වැඩක් කරන්නේ නැතුව නිදා ගන්නම හිතෙනවා. ඉතින් මං කිව්වා reasons එක ඇයි ඔයාලට මෙහෙම හිතෙන්නේ කියලා. ඉතින් මේක හිතෙන්නේ ඔයාලට ඇති වෙන බය නිසා. මොකද පොඩි චකිතයක් තියෙනවා, පොඩි බයක් තියෙනවා paper එක කොහොම වෙයිද කියලා. ඉතින් ඔයාලට මේ time එකෙන් escape කරන්න ඕන නිසා ඉතින් ඔයා පොඩි නිින්දක් දානවා. ඔය නිින්ද ඉතින් ලොකුවට ඇදිලා ඉතින් දවසෙම නිදා ගන්නවා. මං ඉතින් ඒක ගැන ගොඩාක් ගිය වීඩියෝ එකේ, කියන්නේ කලින් වීඩියෝ එකේ මම ඔයාලට share කරගත්තා. ඉතින් ඒ share කරගෙන තිබුණාත් ඉතින් ගොඩාක් නංගිලා මල්ලිලා මට ඉවරයක් නැහැ කමෙන්ට් කරනවා නේ අක්කි මට මේ subject එක පාඩම් කරද්දි නිදිමත එනවානේ. මේ subject එක කරද්දි නිදිමත එනවා, කොහොමද නිදිමත නැති කරගන්නේ කියලා. ඉතින් මම දැන් හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ නිදිමත නැති කරගෙන කොහොමද study කරන්නේ කියලා tips ටිකකුත් share කරගන්න. guys මම ඉතින් ගොඩාක් coffee caffeine වලට addict කෙනෙක්. ඒ කියන්නේ මම A level කාලේ O level කාලේ ඒ කාලේ ඉඳලාම මම
කොෆී බොනවා. ඒ කියන්නේ මිල්ක් කොෆී බොන්න ගොඩාක් මම පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඉතින් කොෆී එක ගොඩාක් හොඳයි. ඒ කියන්නේ කැෆීන් කියන එක ගොඩාක් හොඳයි. ඒක ගොඩාක් ස්ට්‍රෝං. හොඳයි කියන්නේ ඉතින් ඒක ගොඩාක් ස්ට්‍රෝං. අපි ඒක බිව්වට පස්සේ ඇත්තටම නිදිමත එන්නේ නැහැ. ගොඩාක් වෙලා හැරගෙන පාඩම් කරන්න පුළුවන්. guys ඒත් ඉතින් ඔයාලා දන්නවද මේ කැෆීන් කියන දේ එහෙම ගොඩාක් හැම වෙලේම දවසකට 3-4 ගමනක් එහෙම එක දිගට ගන්න හොඳ දෙයක් නෙවෙයි. guys ඉතින් මාත් ගොඩාක් කැෆීන් වලට ඇඩික්ට් වෙලා හිටිය කාලයක්. ඒත් ඉතින් මම හිතලා මම ඩිසයිඩ් කරා මේක හොඳ දෙයක් නෙවෙයි. ගොඩාක් හොඳ නෑ ඇඟට හැමදාම හැම වෙලේම යූස් කරන්න කියලා. ඒ නිසා ඉතින් මම වැඩිය දැන් කොෆී බොන්නේ නැහැ. හැබැයි මම ඔයාලා එක ෂෙයා කරගන්නම් මම දැන් යූස් කරන්නේ මොනවද කියලා. guys ඉතින් පාඩම් කරද්දී නිදිමත එනවා. ඒක ඉතින් normal දෙයක්. ඒ වගේම බය වුණාම ඉතින් ඔය නිදා ගන්න හිතන එක ඒවත් ඉතින් normal. මොකද හැම කෙනාම ඉතින් එක්සෑම් ලියද්දී එක්සෑම් එකක් තියද්දී ඉතින් පොඩි බයක් තියෙනවා. ඒක normal. ඕනම කෙනෙක්ට හොඳට පාඩම් කරලා confidence පිට ඉන්න ළමෙක් ගත්තත් ඒ වගේම මෙලෝ දෙයක් පාඩම් කරලා නැති කෙනෙක් වුණත් ඉතින් ඔය බය කියන එක තියෙනවා. ඉතින් ඒක normal. ඒ නිසා ඒ ගැන වැඩිය බොරි වෙන්න එපා. මම කලිනුත් කිව්වනේ. බය මොකද කියලා හිතන්න. ඔයා බය වෙන්නේ ඔයා වැඩක් කරපු නැති නිසා නෙමෙයි. ඔයා බය වෙන්නේ ඔයාට මේ එක්සෑම් එකේ questions කොහොම වෙයිද කියලා ඔයා දන්නේ නැති නිසා. ඒත් ඉතින් ඔයා දැන් හොඳට පාඩම් කරලා ඉන්න ළමෙක් නම් ඉතින් ඔයා දන්නවා ඔයාට බොරි වෙන්න දෙයක් නැහැ කියලා. guys මම කලින් වීඩියෝ එකේ ওই බය සම්බන්ධව ගොඩාක් කතා කරලා තිනවා. ඔයාලා බලලා නැත්නම් ඉක්මනට මේක ගිහින් බලන්න. ඒක බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔය එක්සෑම් වලට තියෙන බය අනිවාර්යයෙන්ම නැති වෙනවා. මොකද ඔය බය කියන දේ මම ඒකෙදි කතා කරනවා. ඔය බය කියන එක ඉතින් එන්නේ ඇයි? ඒක normal වෙන එක. ඉතින් ඒ reasons එක පොඩ්ඩක් ගිහින් බලන්න වීඩියෝ එක. මම දැන් කියලා දෙන්නම් ඔයාලට මේ නිදිමත හැම වෙලේම එන නිදිමත නැති කරගෙන ඔයාලා කොහොමද පාඩම් කරද්දී යූස් කරන්න ඕනේ ටී වර්ග. එතකොට කැෆීන් ගන්න නැතුව ඒවට හොඳ ටීස් තියෙනවා. ඉතින් කොෆී වගේ දේවල් යූස් කරන්නේ නැතුව ඔයාලට පුළුවන් ටීස් වර්ග යූස් කරන්න හර්බල් ටීස් වගේ දේවල්. ඉතින් ඒව ඇඟටත් හොඳයි. normally ඉතින් අපිට මොනවා හරි බිබී වැඩ කරද්දී වැඩිය නිදිමත එන්නේ නැහනේ. ඉතින් කොෆී වෙනුවට ඔයා ඒකට වෙන දෙයක් යූස් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් යූස් කරන්න මේ හර්බල් ටීස් වගේ දේවල්. ඔයාලා දැකලා ඇති සුපර් මාකට්ස් වලට ගියාම බොක්සස් තියෙනවා. එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා. ඩිල්මා එක බ්‍රෑන්ඩ්ස් වලින්. ඉතින් ඒව වල තියෙනවා එක ෆ්ලේවර් චීස් වර්ගත්. ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් ඒ වගේ ෆ්ලේවර්ඩ් දේවල් තියෙනවා. හැබැයි ඉතින් ගොඩාක් හොඳයි. ඔයාලගේ හෙල්ත් එකටත් හොඳයි. තව අර ඉරමුසු ඒ වගේ රණවරා ඒ වගේ ටී වර්ගත් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒව තමයි ගොඩාක් හොඳ ඇඟට. ඉතින් මම මේ දේවල් රෙකමන්ඩ් කරනවා ඔයාලගේ හෙල්ත් එකටත් හොඳ නිසා. හැබැයි ඉතින් මේ ටීස් අරගෙන හර්බල් ටීස් අරගෙන කොච්චර දේවල් කරත් නිදිමත යන්නෙම නැති කෙනෙක් ඉන්නවනම් ඔයාට පුළුවන් ඉතින් ෆයිනල් ඔප්ෂන් එක විදිහට කොෆී එකක් හදාගෙන මිල්ක් කොෆී එකක් හරි මොනවා හරි කොෆී එකක් හදාගෙන ඔයාට පුළුවන් ඉතින් බොන්න විවේ වැඩ කරන්න. ඉතින් මම ඔයාලගේ හොඳට හෙල්ති දෙයක් නිසා තමයි මම කිව්වේ ඔයාලට හර්බල් ටීස් වගේ දේවල් යූස් කරන්න කියලා. ඒත් ඉතින් ඔයාලට ඒ කරලත් කිසිම දෙයකින් ඔයාලගේ නිදිමත නැති කරන්න බැරි නම් ඉතින් ෆයිනල් ඔප්ෂන් එක විදිහට ඔයාට යන්න වෙනවා කොෆී වලට. ඒ කියන්නේ කැෆීන් තියෙන මේ කොෆී මිල්ක් කොෆී එකක් හරි normal dark කොෆී එකක් හරි මොකක් කරවට හදාගෙන ඉතින් ඔයාලට වැඩ කරන්න පුළුවන් රෑලි වෙනකම්. ඒ තරම් මේ කොෆී කියන දේ ගොඩාක් ස්ට්‍රෝං. ඒ කියන්නේ ඔයාලට මේ කොෆී එක බිව්වහම මිල්ක් කොෆී එකක් එහෙම බිව්වහම ඔයාලට රෑලි වෙනකම් උනත් වැඩ කරන්න පුළුවන්. දැන් මටත් එහෙමයි. මටත් ගොඩාක් රෑ වෙනකම් ඒ කියන්නේ නිදිමතක් එන්නෙම නැහැ. ඒත් ඉතින් ඒක හැමදාම ගන්න හොඳ නැති නිසා හැම වෙලේම යූස් කරන්න හොඳ නැති නිසා අපි herbal teas වලට shift වෙමු කියලා තමයි ඉතින් ඔයාලා එක්ක මම share කරගන්නේ. ඉතින් ඒ වගේ herbal teas boxes තියෙනවා ඔයාලට ගන්න පුළුවන් සුපර් මාකට් එකෙන්. ඔයාලා ඉතින් මේක try කරලා බලන්න. try කරලා කියන්නකෝ මේ tip එක හොඳයිද කියලා. guys මම ඉතින් ඔයාලා දැකලා නැත්නම් මේ herbal teas මේ boxes එහෙම මම කෝකටත් කියලා ඉතින් මෙන්න මෙතනින් ඔයාලා එක share කරගන්නවා photos ටිකක් කොහොමද ඒවා තියෙන්නේ boxes මොනවද packets විදිහට තියෙන්නේ කොහොමද ඒ දේවල් චුට්ටක් මම මෙතන share කරගන්නම්. guys මම ඉතින් ආයෙත් කියනවා ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඒකේ මම ඔයාලා එක share කරගන්නවා කොහොමද මේ එක්සෑම් එකට බය නොවි ඔයාලා කොහොමද හොඳට ෆේස් කරන්න ඕනේ. ඒ වගේම නිදිමත එනවා නම් අන්න ඒකට සොලියුෂන්ස් ගොඩාක් ඔයාලා එක ටිප්ස් ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් බලලා නැත්නම් දැන්ම ගිහින් බලන්න. මොකද මට මේ ටිප්ස් ආයේ මේ වීඩියෝ එකේ ඔයාලා එක ෂෙයා කරගන්න බෑ. මොකද වීඩියෝ එක ගොඩාක් දික් වෙන නිසා. ඉතින් අන්න මේ වීඩියෝ එකත් ඉක්මනටම ගිහින් බලලා ඒ ටිප්ස් ටිකත් යූස් කරන් try කරන්න. guys ඔයාලා තව දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් අපි මේ දවස්වල උදේ නැගිටිනවා පාඩම් කරනවා එක දිගට වැඩ කරනවා. ඒ නිසා ඉතින් මේ නිදිමත ඇති වෙන එක normal දෙයක්.
ඉතින් අපිට පුළුවන් මේ ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ පොඩි වෙලාවක්, ඒ කියන්නේ 1 hour විතර පොඩි නැප් එකක් දාන්න. පොඩි වෙලාවක් චුට්ටක් නිදාගත්තට පස්සේ අපි ඉතින් නැගිට්ටාම අපිට දැනෙන නිකන් අලුත්ම දවසක් වගේ. ඉතින් අලුත්ම දවසක් වගේ දැනෙද්දී අපිට පුළුවන් ආයෙ මුලින් ඉඳලා අර මහන්සි වෙන එක, පාඩම් කරන එක, වැඩ කරන එක දිගට කරගෙන යන්න. ඉතින් අපේ බ්‍රේන් එකටත් එක දිගට වැඩ කරද්දී ගොඩාක් ටයර්ඩ් වෙනවනේ. ඉතින් ඒකට යූස් කරන්න පුළුවන් බෙස්ට් ටිප් එකක් තමයි මේ පොඩි නැප් එකක් දාන එක. මොකද උදේ ඉඳලා අපි රෑ වෙනකම් මැෂින් එකක් වගේ වැඩ කරගෙන යද්දී ඇත්තටම අමාරුයි. ඉතින් ඔයාලට පුළුවන් නම් 1 hour වගේ පොඩි නැප් එකක් දාලා චුටි රෙස්ට් එකක් ගන්න. මම හිතනවා ඔයාලගේ දවස ෆුල් ඩේ එක හොඳ ප්‍රොඩක්ටිව් ඩේ එකක් විදියට ඔයාලට ස්ටඩි කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා මේ ටිප් එක try කරලා බලන්න. ස්ටේස් ඉතින් මම හිතනවා ඔයාලගේ ප්‍රශ්න වලට ඔයාලා මගේ කලින් වීඩියෝ එකේ කමෙන්ට් කරලා අහපු දේවල් ගොඩකට මම ඔයාලට ආන්සර්ස් දුන්නා කියලා. ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න ගොඩකට සොලියුෂන්ස් දුන්නා කියලා. ඉතින් මම හිතනවා ඉතින් ඒ තව අපේ නංගිලා මල්ලිලාට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම පාඩම් කරන්න තේරෙන්නේ නැති ඒවා කොහොමද මේ දේවල් කරගන්නේ කියලා මැනේජ් කරගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති දේවල් තවත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, මම රිප්ලයි කරනවා. ඉතින් මට එන කමෙන්ට්ස් හැම එකක්ම කියවලා අපේ නංගිලා මයිලාට තියෙන ප්‍රශ්නේ හැම දෙයකටම සොලියුෂන්ස් දෙනවා පුළුවන් විදියට. එතකොට සමහර අය වීඩියෝස් අරන් එන්න කියනවා. අන්නේ ඒ දේවල් වලට මම මේ අදත් වීඩියෝ එකක් ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. මට කලින් වීඩියෝ එකට ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිනවා. ඔයාලා ගිහින් බලන්න. ගොඩාක් කමෙන්ට්ස්. ඉතින් ඒ හැම කමෙන්ට් එකක්ම හරිම ස්වීට්, හරිම ලස්සන විදියට කමෙන්ට්ස් දාලා තිනවා. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලා එක්ක මේ වගේ වීඩියෝ එකක් ටයිම් අරගෙන මම කොච්චර බිසි වුණත් ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ. Guys, ඉතින් මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණාද? ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න වලට සොලියුෂන්ස් ගෙනාවද? ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේවලුත් කමෙන්ට් කරන්න, මාත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉතින් අපේ channel එක subscribe කරලා අපේ YouTube family එකත් එක්ක එකතු වෙන්න කියලා ඉතින් ආදරෙන් මතක් කරනවා. So guys, මේ දවස් 15 ඔයාලට පුළුවන් විදිහට හොඳට මහන්සි වෙලා වැඩ කරලා ඔයාලගේ target result එකට යන්න පුළුවන් වෙන්න කියලා ඉතින් මම හදවතින්ම wish කරනවා. හැමෝටම ඉතින් හොඳට exam එක බය නැතුව face කරන්න පුළුවන් වෙන්න ඕනේ. So thank you for watching. Bye.